ශ්‍රද්ධාවන්ත කුලපුතුන් විසින් දැක සංවේගය උපදවා ගැනීමට සුදුසු පූජනීය ස්ථාන 4 වන්දනා කරමු. චත්තාරිමානි ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි. අනදයෙනි සැදැහැවත් කුලපුත්තට දක්නට සුදුසු සංවේග උපදවන මේ තැන් 4කි. කවර 4ක්ද යත් ඉද තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං. අනදයෙනි තථාගතයන් වහන්සේ මේ උපන්සේකැයි ඒ උපන් තැන සැදැහැවත් කුලපුත්තට දක්නට සුදුසු සංවේග උපදවන තැනකි. ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං. තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළසේකැයි අනදයෙනි මේ සැදැහැවත් කුලපුත්තට දක්නට සුදුසු සංවේග උපදවන තැනකි. ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං. මේ තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්මචක්‍රය පවත්වන ලදැයි අනදයෙනි මේ සැදැහැවත් කුලපුත්තට දක්නට සුදුසු සංවේග උපදවන තැනකි. ඉද තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං. මේ තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේකැයි අනදයෙනි මේ සැදැහැවත් කුලපුත්තට දක්නට සුදුසු සංවේග උපදවන තැනකි. ඉමානිකෝ ආනන්ද චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි. අනදයෙනි මොහු සැදැහැවත් කුලපුත්තට දක්නට සුදුසු සංවේග උපදවන තැන් 4ය. ආගමිස්සන්තිකෝ ආනන්ද සද්ධා බික්ඛු බික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ ඉද තථාගතෝ ජාතෝතිපි. ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝතිපි. ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතන්තිපි. ඉද තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝතිපි. අනදයෙනි සැදැහැවත් මහණහුද මෙහෙණහුද උවසුද උවැසියෝද මෙහි තථාගතයන් වහන්සේ උපන්සේකැයිද මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළසේකැයිද මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්මචක්‍රය පවත්වන ලදැයිද මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවිසේකැයිද සලකා මේ තැන් කරා එන්නාහුමය. යේහි කේචි ආනන්ද චේතිය චාරිකං ආහිණ්ඩන්තා පසන්න චිත්තා කාලං කරිස්සන්ති සබ්බේතේ කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සන්තිති. අනදයෙනි යම් කෙනෙක් වනාහි චෛත්‍ය චාරිකාව කරන්නාහු සෑ වඳිමින් පොදමින් ඇවිදින්නාහු පහන් සිතැත්තෝ කලුරිය කරන්නාහුද ඒ සියල්ලෝ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සගලොවට පැමිණෙන්නාහු. බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කළ ඒ උතුම් පූජනීය ස්ථාන 4 ගෞරවයෙන් වන්දනා කරමු. මහාමායා දේවිතුමියගේ පුත් වූ ඒ සෝබන ගමන් ඇති ශාක්‍ය සීහෝත්තම වූ ඒ සිද්ධාර්ථ නම් ගෞතමයන් වහන්සේ උපන් ඇසිල්ලෙහිදී සිය පයින් උතුරට සත් පියවරක් වැඩ අවසන්හි ලුම්බිනි උයනෙහි යම් තැනක සිට අග්ගෝ හමස්මි අනාදී වචනයක් ප්‍රකාශ කළේද එහි කරවන ලද චෛත්‍යද ඒ පූජ්‍ය ස්ථානයද මස්තක ප්‍රණාමයෙන් මම නමස්කාර කරමි. මායා සුතෝ සුගත සාකිය සීහනාතෝ ජාතක්ඛනේ සපද සාවභිසංකමිත්වා යස්මින් උදීරයි ගිරං වරලුම්බිනිම්හි තං ජාත චේතිය මහං සිරසා නමාමි.
සාදු සාදු සාදු. මුනීන්ද්‍රයන් වහන්සේ යම් තැනක වජ්‍රාසනයේ බැඳීමෙන් වැඩහිඳ වාසනා සහිත කෙලෙස් බලමුළුව ජයගෙන සර්වඥතා ඥානීය ප්‍රත්‍යක්ෂ වශයෙන් මැනවින් අත්පත් කොටගෙන වාසය කළ සේක්ද. ඒ පූජ්‍යස්ථානයත් එහි කරවන ලද චෛත්‍යයත් ශීර්ෂ ප්‍රණාමයෙන් නමස්කාර කරමි. යස්මින් නිසජ්ජ වජිරාසන බන්ධනීන ජෙත්වා සවාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඥානමවගම්ම විහාසි සම්මා තම්බෝධි චේතිය මහං සිරසා නමාමි. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ හිඳගෙන දස දහසක් ලෝක ධාතුන් කම්පා කරවමින් උතුම් වූ ධර්ම චක්‍රය දෙසූ සේක්ද. බරණැස් නුවර සමීප වනයෙහි වූ ඒ පූජ්‍ය ස්ථානයද එහි කරවන ලද චෛත්‍යයද ශීර්ෂ ප්‍රණාමයෙන් නමස්කාර කරමි. සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුන් දේසේසි අත්‍ර භගවා වර ධම්ම චක්කං වාරාණසී පුර සමීප වනේමි ගානං තං ධම්ම චේතිය මහං සිරසා නමාමි. සාදු සාදු සාදු. ඒ ලෝකනාථ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම වැඩ හා සකල ලෝකවාසීන්ගේ වැඩද කොට සියලු බුදු කිස නිමවා උපතින් 80 අවුරුදු ඇතිව උපවත්තන නම් සල්වනයෙහි යම් තැනක වැඩහිඳ නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට පත් වූ සේක්ද. ඒ ස්ථානයද එහි බැඳි චෛත්‍යයද ශීර්ෂ ප්‍රණාමයෙන් නමස්කාර කරමි. කත්වාන ලෝක හිතමත්ත හිතංච නාතෝ ආසීති කෝව උපවත්තන කානනම්හි යස්මින් නිපඤ්ජගතවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. සාදු සාදු සාදු.